එලා යාළුවනේ කොහමද ආයිබෝන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන්. මේ තියෙන බිත්තරය. මම මොකද්ද මේ බිත්තරෙන් දැන් අද කරන්නේ? මම හදන්නේ මේක තම්බා. දැන් ඉතින් මොකක් කට්ටිය බලන්නේ නැද්ද මොකද්ද මේ බිත්තරය තියාගෙන තම්බන්නේ අපි දන්නේ නැද්ද බිත්තරයක් තම්බන්නේ අයියෝ කියලා. මොකක්ද ඉතින් කියන්නේ නෑ මම මේක තම්බන්නේ වෙනස් විදියට. මම මේක තම්බන්නේ පෙට්ටේ දාලා. උපුරයි බලමු. හරි යාළුවනේ මේ තියෙන බිත්තර අපි දැන් මේක තම්බන්නේ හදන්නේ. කොයි මකලින් අපි මේක දරට්ටක් කරන්නේ. හරි යාළුවනේ අපි මේ විකට දාන්න යන්නේ පෙට්ටල් අපි වැඩි කරමු පාවිච්චි කරමු. ඔබට නම් බලන්න පුළුවන් මම පොඩි හරි මොනවා හරි දානවා. එතකොට මේ හරියනම් අපි මේක කිට් කියලා ගන්නවා. හරි දැන් අපි මේකට මේ පෙට්ටල් ටිකක් දානවා. පෙට්ටල් ටිකක් දාගත්තා. දැන් අපේ බිත්තරේ දන්දන් ගන්න. පොඩි හරි පොකේට් නැහැ. අවුලන්නේ අපි කරමු. වෙනනම් දාන ඇති ගෙනාලුවනේ. යාළුවනේ වහිනවා. යාළුවනේ විතරේ වටේට පෙන දානවා. වටේට පෙනක් දාන්නේ ඒ මදිවට වහිනවා. බලමු ඉක්මනට ඒක මොකක් හරි කරලා දාන්න නැත්නම් ඉතින් රස වහින්න ගත්තොත් ඉවරයි. යාළුවනේ ඔකට ගෙනත් දාන්න මුට්ටිය අතරින් ගිල්ලගෙන බිත්තරේට මේ මොකක් කරලා දාන්න පොඩක් දාන්න ඉන්නේ. ඉන්න නම් ගන්නවා. ඔක්කේද කියලා බලමු. මෙහෙම වහිනවා මේ ඇස්සේ. බලමු. එහෙනම් දැන් යාළුවනේ අපේ මුට්ටිය පෙරළුණා. පොඩ්ඩක් ලාවට අවුලන්නේ. తీරුන්නේ. දැන් මේ ලිපේ යටට තියෙනවට වඩා මුට්ටිය ඇතුලේ නම් ගින්දර වැඩි වගේ තියෙනවා. මෙතන යාළුවේ දැන් නම් බිත්තරේ තැම්බිලත් ඇති අපි ටටිකින් අරගෙන බලමු මොකද්ද බිත්තරේට කරලා තියෙන්නේ කියලා. බිත්තරේ නම් පේන්න නැහැ. බලමු මොකද්ද බිත්තරේට වෙලා තියෙන්නේ කියලා. බලන්න මොකක් කොටෙන් පේන්න ඇති ලිප නම් මේ තියෙන්නේ උනාට මුට්ටිය උඩ නම් ගින්දර තියෙනවා මුට්ටිය යට තියෙනවට වඩා. හරසක් දෙකක් තියෙනවා. අයියෝ වයි කුඩෙත් පිච්චු මාද. යාළුවෝ කට්ටෙන් පේනවත් දන්නේ මුට්ටිය තුලින් ගිනි ගන්නවා. ලිපේ යට නම් ගින්දර නැහැ මේ වෙද්දි. හැබැයි මුට්ටිය උඩ නම් තියෙනවා ගින්දර හොඳට. බිත්තරේ පේන්න තියෙනවා දැන් නම් පොඩ්ඩක් ආවට. බිත්තරේ පුපුරු පාට නම් පේන්නේ නැහැ. බලමු බිත්තරේ ඊට නම් මොකක් වෙලාද. යාළුවනේ මේ මුට්ටිය තුලින් ගින්දර යනවා නම් පින්නත් එක්ක ඔන්න බලන්න. දැක්ක නේද යාළුවනේ
නිවෙන්න ලේසියෙන් දැන් බලන්න කොහොමද මුට්ටිය ගන්න කියලා. නිවෙනකන් ඉන්න. යාළුවනේ මම කොහොම හරි මේ ඉතියට දෙන්න විතර නිවාගත්ත අන්න දෙපා කෑවේ කියලා. දැන් අපි YouTube මේක බා ගන්න යන්නේ. ආයි කිනි ගත්තොත් නම් ඉවරයි අපිට. මම මේ විදියට මුට්ටිය දෙකෙන් බාගත්තා. ඇතුලේ තාම කොටෙන් මම දන්නේ මේක පැහැෙනවා. අනේ විතර එකපාරට පිපුරුවා මගේ ෆෝන් එකේ තෙලු පෙට්‍රල් රුත්ති සික්කුණා. විතරේ මොකක් කළද දන්නේ නැහැ. ඔන්න බලන්න මතක්. යාළුවනේ මේ තියෙන අපේ බිත්තරේ ඔකට්ටන්ට පේනවද දන්නේ නැහැ. බිත්තරේ පුරෝ පිටිල්ලට ඇතුලේ දුඹුරු පාට වෙලා තියෙනවා. මේ තියෙන එක කෑල්ලක් ඒක නම් ගන්න බෑ. ඒක මුට්ටි අඩිය ඇවිල්ලා වගේ තියෙන්නේ. මේ තියෙන අනිත් කෑල්ල යාළුවනේ වීඩියෝ එක හොඳට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා.